ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම ඔයාලගේ ගෙවත්තේ තියෙන මිරිස් තක්කාලි විතරක් නෙවෙයි වෙන තෝරම එළවලු පැලයක මල් ගහක කොළ කහ වෙලා තියෙනවද? එහෙම වුණාම ගොඩක් අය හිතන්නේ නයිට්‍රජන් අඩු වෙලා කියලා. හැබැයි හැම තිස්සෙම එක නෙවෙයි හේතුව වතුර වැඩි වුණත් අඩු වුණත් පස්සේ ප්‍රශ්නයක් වුණත් මේක වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හැමදාම හාල් හොදාද්දි අපි නිකන් විසි කරන දාන හාල් හොදන වතුර ටිකයි ගෙදර ඉතිරි වෙන කොළයි පොතුයි ටික අරගෙන හරිම සරල විදිහට දවස් 7කට පමණ පස්සේ ගෙවත ඕනම ගහකට මල් පැලයකට දාන්න පුළුවන් දියර පෝරක් හදාගන්නේ කොහොමද කියලා. ලොකු වියදමක් නැතුව ගෙදර ඉවත දාන දේවල් වලින් මේක කරලා බලමු. හරි, එහෙනම් බලමු මේකට අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මේකට සාමාන්‍ය ලීටර් 10ක 15ක බාල්දියක් ගත්තොත් ඇති. පළවෙනියටම සහ වඩාත්ම වැදගත් දේ තමයි අපි හැමදාම හාල් හොදනකොට ඉතුරු වෙන නිකන් ඉසි කරලා දාන හාල් හොදන වතුර. ලීටර් 3ක් 4ක් වගේ ඕන වෙනවා. මේකේ තියෙන පිෂ්ඨය වගේම කාබනික ද්‍රව්‍ය නිසා පැසවීමේ ක්‍රියාවලිය සහ සෘජ්ජීවී ක්‍රියාකාරකම් වලට දායක වෙන්න පුළුවන්. ඊළඟට ගිනි සීරියක් වල මිටක් දෙකක්. ගිනි සීරිය කියන්නේ නයිට්‍රජන් අඩංගු වගාවට අවශ්‍ය පෝෂක තියෙන අපූර්ව කොළ වර්ගයක්. ඊළඟට ලූණු ලෙලි මිටක් වගේ ප්‍රමාණයක්. ලූණු ලෙලි වල විවිධ ශාක සංයෝග සහ පෝෂක අඩංගු වෙනවා. අල හෝ කැරට් පොතු ටිකක් මේවත් පැලවලට වර්ධනයට දායක වෙන්න පුළුවන් විවිධ පෝෂක සංයෝග අඩංගු වෙනවා. ඒත් එක්කම අපි බීලා ඉතිරි වෙන තේ මණ්ඩි ටිකකුත් මේකට එකතු කරගන්න පුළුවන්. තේ මණ්ඩි වල කාබනික ද්‍රව්‍ය සහ පෝෂක අඩංගු නිසා පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීමට උදව් වෙන්න පුළුවන්. මතක තියාගන්න මෙතන මේ හරියටම මේ දේවල් ඕන කියලා නැහැ. මුළුතන් ගේන් ඉවත් කරන වෙන තෝරන මෙලොලු වර්ගයක් කොළ වර්ගයක් වුණත් අපිට මේකට බය නැතුව එකතු කරන්න පුළුවන්. හැබැයි මස්, මාළු, තෙල්, ලුණු, මිරිස් වගේ තියෙන කිසිම දෙයක් මේකට දාන්න එපා. අවසානයේට ඇඟිල්ලක ප්‍රමාණය පොඩි හකුරු කෑල්ලක්. හකුරු නැත්නම් සීනි හැන්දක් මේකෙන් පැසවීමේ ක්‍රියාවලියට අවශ්‍ය සීනිමය ආහාර මූලාශ්‍රය ලැබෙන්න උදව් වෙනවා. අපි මේ පාර අලු නම් පාවිච්චි කරන්නේ නැහැ. මොකද පස්සේ pH එක එකපාරට වෙනස් වෙන එක වළක්වා ගන්න එක වඩාත් ආරක්ෂිතයි. හරි, එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම කොළයි පොතුයි ටික හීනියට කපා ගන්න. මොකද පොඩි කෑලි කරගත්තාම වතුරත් එක්ක ඒවැයේ ද්‍රව්‍ය මිශ්‍ර වෙන්න හරිම ලේසි. දැන් මේ ටික පිරිසිදු බාල්දියට දාගෙන තේ මණ්ඩි ටිකක් දාගන්න. අපි අරගත්ත හාල් හොදපු වතුර ටිකත් එකතු කරගන්න. මතක තියාගන්න බාල්දිය කට ළඟටම පුරවන්න එපා. උඩින් අඟල් 2ක් විතර වගේ ඉඩක් ඉතුරු කරගන්න. දැන් අපි අරගත්ත හකුරු කෑල්ලක් දාලා හොඳට කලවම් කරන්න. ඔන්න දැන් අපේ දියරය පැසෙන්න ලෑස්ති. හැබැයි පුංචි දෙයක් මතක තියාගන්න මේ බාල්දිය තදින් වහන්න එපා. පැස වෙනකොට ඇතුලේ හැදෙන වායුව එළියට යන්න ඕනි. ඒ නිසා රෙදි කෑල්ලකින් හරි පියනකින් හරි ලිහිල්ව තමයි වහන්න ඕනි. ඒ වගේම ළමයින්ට බල්ලන්ට පූසන්ට ලං වෙන්න බැරි හෙවණ තියෙන හොඳට වාතාශ්‍රය ලැබෙන තැනක මේක තියාගන්න ඕනි. දවසක එක පාරක් පිරිසිදු උපකරණයකින් හිමීට මේක කවලම් කරලා හරවලා දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. හරි, දැන් මේක දවස් 7ක් පැසෙන්න තියමු. සමහර විට ඔයාලට හිතේ දවස් 7න් මේ කොළ පොතු ඔක්කොම සම්පූර්ණයෙන්ම දිරලා යයි කියලා. ඇත්තටම නැහැ. මේක සාමාන්‍ය දිරවීමක් විතරක් නෙවෙයි. මේකේ සෘජ්ජීවී ක්‍රියාකාරකම් සහ පැසවීමේ ක්‍රියාවලිය සිදු වෙන්න පුළුවන්. ඒ නිසා දවස් 7ක් යද්දී කොළ පොතු ටික සම්පූර්ණයෙන්ම කුණු වෙලා යන්නේ නැහැ. ඒවායේ දියරයට දිය වෙන කොටස් සහ පෝෂක ද්‍රව්‍ය වලින් කොටස දියරයට එකතු වෙන්න පුළුවන්. දවස් 7ක් ගෙවුනට පස්සේ මේකේ සුවඳ පාට වෙනස් වෙලා පුංචි බුබුලු වෙන ඔයාලට බලා ගන්න පුළුවන්. දවස් 7කට පස්සේ බාල්දිය ළඟට ගිහිල්ලා බලද්දි පුංචි ඇඹුල් සුවඳක් එන්න පුළුවන්. හැබැයි පුස් තියනවා වගේ නම් නැත්තම් අසාමාන්‍ය විදිහට කුණු වෙලා නම් ඒක පාවිච්චි නොකර අයින් කරන එක තමයි වඩාත්ම හොඳ දේ. ඒ වගේම බාල්දියට මූණ ලං කරලා නම් සුවඳ බලන්න එපා. හරි,
දැන් ගස් වලට දාන්න කලින් මේක හොඳට පෙරා ගන්න ඕනේ. අතට අත්වැසින් දාගෙන සිහින් රෙදි කෑල්ලකින් හරි පෙරේනයකින් හරි දියරේ පෙරලා ගන්න. මේ වෙලාවේ ඉතුරු වෙන කොළ පොතු මේ රොඩු ටික අපිට අයින් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ස්ප්‍රේ බෝතලයකට දානවා නම් රොඩු හිර වෙන එක වළක්ව ගන්න මේ පෙරීම ගොඩක් වැදගත්. මේක පෙරලා ගොඩාක් දවස් තියාගන්න හිතන්න එපා. හොඳම දේ තමයි පෙරලා ගත දවසම නැත්නම් ඊළඟ දවස ඇතුළත මේක පාවිච්චි කරලා ඉවර කරන එක. බැරි නම් හෙවණ තියෙන සිසිල් තැනක තදින් වහන්නේ නැතිව දවස් 7ක් ඇතුළත පාවිච්චි කරන්න. මාස ගානක් තිබිලා පරණ වෙච්ච ගඳ වැඩි වෙච්ච දියරයක් නම් ගස් වලට දාන්න එපා. දැන් තමයි වැදගත්ම කොටස. මේක වත්තේ තියෙන ඕනම එළවලු පැලයකට පළතුරු ගහකට වගේම ඔයාලගේ ගෙවත්තේ තියෙන මල් පැලවලටත් භාවිතා කරන්න පුළුවන්. දානකොට එකපාරටම මුළු ගහටම ගොඩාක් දාන්න යන්න එපා. සාමාන්‍ය වතුරත් එක්ක හොඳට තනුක කරගන්න ඕනේ. උදාහරණයක් විදියට මේ දියරෙන් එක කෝප්පයකට සාමාන්‍ය වතුර කෝප්ප 5ක් 6ක් වගේ එකතු කරන්න. මුලින්ම මේ අනුපාතයෙන් ආරම්භ කරන්න. මේ දියරේ පාට එක්ක වතුර කොච්චර එකතු කරලා තනුක කරන්න ඕනේද කියලා ඔයාලට අවබෝධයක් ලැබෙවි. මුලින්ම ගහක පොඩි කොටසට විතරක් දාලා බලන්න. ගහ හොඳ ප්‍රතිචාර දක්වනවා නම් ඊට පස්සේ මුළු ගහටම යොදන්න පුළුවන්. ගහේ මුලට යෙදීම තමයි වඩාත්ම සුදුසු. පත්‍රවලට ස්ප්‍රේ කරනවා නම් හොඳටම තනුක කරලා මුලින්ම පොඩි කොටසකට විතරක් දාලා පරීක්ෂා කරලා බලන්න. හැම වෙලේම දැඩි අවුව නැති, වැහි නැති වෙලාවක උදේ වරුවේ හරි හවසට හරි මේක කරන්න. ඉතින් ලොකු වේදමක් නැතුව ගෙදර ඉවත දාන දේවල් වලින් අපේ වගාවට එකතු කරගන්න පුළුවන් දෙයක් තමයි මේක. මුලින්ම පැල කිහිපයට විතරක් දාලා ගහේ ප්‍රතිචාර බලලා දිගටම ඔයාලට පුළුවන් ඔයාලගේ වගාවට මේක එකතු කරන්න. මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න, ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මතක ඇතුව channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමදිනාටම සුබ දවසක්.